නතාෂා ඔයා අද මගේ මේ පිරිමි ආකර්ෂණයට සම්පූර්ණයෙන්ම යට වෙලා නේද ඉන්නේ? බලන්නකෝ ඔයාගේ ඇස්වල තියෙන දැවෙන ආසාව. මම ඔයාගේ බෙල්ල ළඟින් හුස්ම හලද්දී ඔයාගේ මුළු ඇඟම ගැස්සිලා යනවා. අද නම් මම ඔයාට දෙන මේ ආදරණීය වදයට ඔයාට මගින් ගැලවීමක් නෑ මැනික. ආකාශ් ඔයා දන්නෝ මව පාලනය කරන හැටි. ඔයාගේ ඔය පිරිමි හයියට මගේ මුළු ලෝකෙම නතර වෙලා වගේ දැනෙනවා. තව හයියෙන් මව බදාගන්න. මගේ ඇතුලේ තියෙන ගැහැණු පිපාසය අද ඔයාගේ මේ උණුසුමින් නිවන්න. මාව අද උම්මතු කරන්න රත්තරන්. අන්න ඒකයි ගතිය. පිරිමියෙක්ට පුඩුවන් වෙන්න ඕනේ ගැහැණියක්ව ඇඟට වඩා මනසින් මත් කරන්න. මම දැන් මේ කරන ස්පර්ශයට ඔයාගේ හැඟීම් ඔක්කොම පුපුරන්න වගේ එනවා නේද? ඔන්න බලාගන්න. මේක තමයි මගෙන් ඔයාට ලැබෙන උච්චතම තෑග්ග. අම්මෝ ඒ සමීපත්වේ නම් මාරම ආකර්ශනීයයි. අයිබෝන් හැමෝටම. අද සමීප හෝරාව පොඩ්කාස්ට් එක අපි පටන් ගන්නේ මේ දැන් ඔයාලට ඇහුණු ඒ උම්මතු ආශාව ගැහණියක් තුල ඇති කරන්නේ කොහොමද කියලා කතා කරන්නයි. හායි. ඔයාලගේ සහකාරීවත් මේ වගේ රාගයෙන් මත් කරලා ඔයාලා වෙනුවෙන්ම උමතු කරගන්න ඕනේ නම් අද අපි කියලා දෙන මේ රහස් ටික අනිවාර්යෙන්ම අහන්න. ආයිබෝවන් හැමෝටම. අද සරාගි හෝරාව පටන් ගන්නේ හදවත් දෙකක් ඉතාමත් ළඟින් ගැහෙන මොහොතක. නටාෂා, අද ඔයාගේ මේ සමීපත්වය මාව සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයකට අරන් යනවා. මම ඔබේ නිවේදක ආකාශ්. හායි, මම නටාෂා. ආකාශ් ගොඩක් අය දන්නේ නැහැ ගැහැණු හදවතක් ලිංගිකව අවදි කරන නිවැරදි කලාව. ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද ගැහැණු කෙනෙකුට ලිංගික හැඟීමක් ඇති කරන්න කියන එක ගැනයි. 1. මානසික උත්තේජනය. The power of mind. නටාෂා, පිරිමියෙක් මුලින්ම තේරුම් ගන්න ඕනේ ගැහැණියකගේ හැඟීම් පටන් ගන්නෙ ඇඟෙන් නෙමෙයි ඇගේ මනසින් කියලා නේද? මම අද ඔයාට එවපු අර පුංචි ආදරණීය පණිවිඩය ඔයාගේ හැඟීම් වලට බලපෑරි කොහොමද? ඒක තමයි රහස ආකාශ්. ගැහැණියක් දවස පුරා මේ ආදරණීය අවධානය බලාපොරොත්තු වෙනවා. ෆ්ලවර්, ඔයා එවපු අද රැයට මම ඔයාට මගේ ආදරය උප්පරිමෙන් පෙන්නනවා කියන වචන පෙළට මම හවස් වෙද්දිම සූදානම් වෙලා හිටියේ. ඒ කියන්නේ සමහරු හිතනවා වගේ කෙලින්ම වැඩේට බහින එක නෙමෙයි, මනස සූදානම් කරන එකයි වැදගත්. මම දන්නේ එක්කෙනෙක් හිටියා, එයා සහකාරිය ළඟට ගිහිල්ලා නිදිමතයිද කියලා අහනවලු. හෙතනින්ම ඉතින් හැංගීම් ඔක්කොම ඉවරයි. දෙවනි රහස තමයි ආකාශ්, ඔයා මාව ස්පර්ශ කරන ඉවසිලිවන්ත විදිහ. එක පාරටම රළු නොවි මෘදු විදිහට බෙල්ල සහ කන්පෙටි ආශ්‍රිතව කරන ඒ ස්පර්ශයන්ට ඕනම ගැහැණුවෙක් දියා වෙලා යනවා. අන්න ඒකයි ටීසින් කියන්නේ. ඉක්මන් නොවි ඇගේ සිරුරේ සංවේදී ස්ථාන හඳුරගෙන හෙමින් හැඟීම් අවදි කරන්න පිරිමියෙක් දක්ෂ වෙන්න ඕනේ. මම අද ඔයාගේ කෙස් වැටිය අතගාන ගමන් හෙමින් හුස්ම හලද්දි ඔයාගේ මුළු ඇඟම වෙවුලලා ගියා නේද? තුන්වෙනි රහස තමයි ආකාශ්, පිරිමි ආධිපත්‍ය, dominance and security. අන්තිම රහස තමයි ආකාශ්, පිරිමියෙක් ඇඳේදී තීරණ ගන්න ආකාරය. ගැහැණුවෙක් ආසයියේ වෙලාවට තමන්ව ආරක්ෂා කරන, ඒ වගේම තමන්ව පාලනය කරන පිරිමියෙක්ට. ඒ පිරිමි හයිය සහ විශ්වාසය අපි හැංගීම් උප්පරිමටම අරන් යනවා. ඒ කියන්නේ කිටි පැටියෙක් වගේ ඉන්නේ නැතුව පොඩ්ඩක් ලයන් කෙනෙක් වගේ ඉන්න ඕනේ. එතකොට තමයි කෙල්ලෝ ඒ ආදරණීය දඩයමට කැමති වෙන්නේ. නටාෂා, මම දන්න තව එක්කෙනෙක් හිටියා, ඒගොල්ලගේ කෙල්ලව මෝල් කරන්න කියලා මූ කෙල්ලට බුදු සරණයි කියලා ස්ටිකර් එකක් තියෙන පෑන්ටි එකක් ටැග් දීලා තිනවා. කෙල්ලට ඒ වෙලාවෙම සාදුකාර දීලා පන්සල් යන්න හිතුණලු. අපෝ ආකාශ්, ඒ උනම් පුදුම කෙනෙක්. පිරිමි දැනගන්න ඕනේ ආගමයි ආදරේ පටලව ගන්නේ නැතුව ඇඳේදී වල් වෙන්න ඕනි තැනදී වල් වෙන්න ඕනි. කෙල්ලෙක්ව මෝල් කරන්නේ නම් එයාට දැනෙන්න ඕනේ එයා මේ මොහොතේ ඉන්නේ ලෝකෙම සරාගිම ගැහණියක් කියලා. ඉතින් අද අපි හෙලි කරපු මේ රහස් පාවිච්චි කරලා ඔබත් ඔබගේ සහකාරියගේ හදවත් සහ හැඟීම් නිවැරදිව අවදි කරන්න. නටාෂා, අද පොඩ්කාස්ට් එක මටත් මාරම ආකර්ශනීය එකක් වුණා. මත් එහෙමයි ආකාශ්. ලිංගිකත්වය කියන්නේ සතුටු වගේම ලොකු කලාවක්. හැමෝටම සුබ සහ ආදරණීය රාත්‍රියක් වේවා. අපි ගියා. නටාෂා, දැන් පොඩ්කාස්ට් එක ඉවරයි නේද? මට දැන් ඔයාගේ අර මානසික උත්තේජනය ප්‍රායෝගිකව පෙන්වන්න වෙලාව හරි.